Hi friends, ඉතින් කොහොමද? ආදරෙන් පිළිගන්නවා මගේ channel එකේ first video එකට. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවා Binance account එකක් හරියටම හදලා නිවැරදිව verify කරගන්නේ කොහොමද කියලා. ඉතින් Binance ගැන ඔයාලා දැනටමත් දන්නවා ඇති කියලා මම හිතනවා. Binance කියන්නේ දැනට ලෝකයේ තියෙන හොඳම platform එකක් අපිට මුදල් earn කරන්න පුළුවන්. ඊට කලින් මතක් කරන ඔයාලට මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා. එතකොට මගේ videos එක ඔයාලට දිගටම එකතු වෙලා ඉන්න පුළුවන්. හොඳයි එහෙනම් වෙඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා description එකේ තියෙන link එකට click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ page එකකට යන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලෝ කහපාටින් පෙනෙන sign up button එක click කරන්න. මෙතනදී ඔයාලට country එක තෝරන්න තියෙනවා. එතනට ශ්‍රී ලංකා දෙන්න. ඊට පස්සේ පහලින් තියෙන කොට් ලකුණට ටික් එකක් දාලා create account දෙන්න. මෙතනදී ඔයාලට option තුනක් තියෙනවා. එතනින් එකක් select කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ email address එක හෝ phone number එක දීලා මෙතනින් register වෙන්න. මෙතනදී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. email address එක දාන එකද හොඳ එහෙම නැත්නම් phone number එක දාන එකද හොඳ කියලා. ඔයාලා email එක දීලා register වුණත් phone number එක add කරන්න වෙනවා. ඒ වගේම phone number එක දීලා register වුණත් ඉදිරියේදී email address එක add කරන්න වෙනවා. මම මෙතනට ඊමේල් එක ලබා දීලා කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාට පස්සේ ඔයාලගේ ඊමේල් එකට මේල් එකක් එනවා Binance එකෙන් your crypto journey is start now කියලා. ඒත් එක ඇවිත් තියෙන කෝඩ් එක තමයි අපි ඊමේල් එක වෙරිෆයි කරන්න ලබා දෙන්නේ. කෝඩ් එක මෙතන ටයිප් කරලා නැවත කන්ටිනියු කරන්න. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි පාස්වර්ඩ් එකක් ඇතුළත් කරන එක. මෙතනදී ඔයාලට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ email එකට දාව password එක මෙතන ඇතුළත් කරන්න එපා. ඔයගොල්ලෝ Binance එක සඳහා අලුත්ම password එකක් ඇතුළත් කරගන්න. මෙතනදී ඔයාලා minimum characters 8ක strong password එකක් create කරගන්න ඕන. මම දැන් මෙතන password එක type කරන්න තමයි හදන්නේ. මේ අවස්ථාවේදී අපිට බලා ගන්න පුළුවන් Binance එකෙන්ම අපිට automatically password එකක් select කරලා දෙනවා. ඒක ඔයාලා okay කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔයාලට පුළුවන් මෙතන choose your own කියන තැන click කරලා අපේම password එකක් එතෙන්ට ඇතුළත් කරගන්න. මෙතනදී මම ලබා දෙනවා මේ විදිය password එකක්. අපි ලබා දුන්න password එක හොඳ strong password එකක් නම් අපිට බලා ගන්න පුළුවන් පහතින් කොළ පාටින් right marks වැටෙනවා. ඉතින් නැවතත් continue කරන්න. continue කරාට පස්සේ අපි දුන්න password එක save කරන්න එනවා. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් මෙතන ඔයාලගේ password එක save කරගන්න පුළුවන්. ඉතින් මට මෙතන අවශ්‍ය නැති නිසා මම මේ password එක save කරගන්නේ නැහැ. ඒ නිසා මම ඒක skip කරනවා. ඔයාලා ඇවිල්ලා තියෙන referral link එකකින් නිසා මෙතනදිත් continue ලබා දීලා ඉදිරියටම යන්න. ඊට පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. දැන් අපේ Binance account එක හැදලා ඉවරයි. ඊළඟට තියෙන අපේ verification ටික හරියට කරගන්න.